මේ තාම ගෙවල් සුද්ධ කරන ගමන් ඉන්නේ නේද? ඔව් ගෙවල්. ඒ කියන්නේ තාම ගොඩ දෙනෙක් පදිංචිට ඇවිල්ලා නැහැ තාම නේ? ඔව් තාම ඉස්කෝලේ තමයි කට්ටියක් ඉන්නේ. මේ දැන් වතුර බැහැලා ගියත් තාම ගෙවල් පිරිසිදු කරගෙන ඉවර නැහැ නේද? ඔව් භාගයක් ඉවරයි භාගයක් ඉතින් තාම ඒ විදිහටම ඉන්නවා. දැන් අනිත් කට්ටිය කොහෙද ඒතකොට ඉස්කෝලේද ඉන්නේ තාම? ඔව් ඉස්කෝලේ තමයි ඉන්නේ. කොහෙද කොයි ඉස්කෝලේද? වැල්ලම්පිටියේ. වැල්ලම්පිටියේ. ඔව්. දැන් කොහොමද කරන්ට් එක තියෙනවද? ඔව් කරන්ට් එක දීලා නැහැ. ඊයේ ලවුස් කරලා කිව්වා ගෙවල් මේවා කරලා සුද්ධ කරලා ඉවර වුණාට පස්සේ දෙනවා. මට දැනුම් දෙන්න කියලා. විතර වගේ වතුර ආවද? කඩේ සම්පූර්ණයෙන්ම යතර වෙන්න ආවා. දැන් පොඩක් පිරිසිදු කරගත්තද ටික? ඔක්කොම. අල්මාරි ඔක්කොම කුටු සැට් ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි ගන්නම දෙයක් නැහැ. ආයි අඬන් හිටිය සරම පිට විතරයි. විතර වගේ තිබ්බද මේ හරිය? ලැබ් එක ගාවෙන්ට ලැබ් එක ගාවට. ඒ කියන්නේ අඩි 10ක් 11ක් විතර ඇවිල්ලා තියෙනවා. ඔව්. අඩි 10ක් 11ක් විතර ඇවිල්ලා තියෙනවානේ. දැන් තාම මේක පිරිසිදු කරන ගමන් තාම ඉන්නේ නේද? ඔව් මේ තාම අස්කරේ නෑ වතුර එන්නේ නෑනේ. ආ. හැමතැනම කරන්ට් එක කොහොමද? කරන්ට් එක නෑ. කරන්ට් එක තාම දීලා නැහැ. එක පැත්තකට දීලා කොළන්නා පැත්තට. ආ. මේක නෑ. මේ ගොතුරු ලයින් එකනේ මේක. දැන් ගෙවල් පිරිසිදු කරගන්න ගමන් තාම තියෙන්නේ නේ? තාම ගෙවල් වල ඉන්න බෑ. උන්නම යට වුණා. ඉතින් මේ මිනිසුන්ට ඉන්න තැනක්වත් නැහැ. වැඩි මේ පැරදි. ආ.